අපි බලමු පාදයක දිග සෙන්ටිමීටර 6ක් වුණු මම ඒක මේ පැත්තේ ලියන්නම් පාදයක දිග සෙන්ටිමීටර 6ක් විච්ච සමපාද ත්‍රිකෝණය තමයි අපි නිර්මාණය කරන්නේ සමපාද ත්‍රිකෝණය. එතකොට සමපාද ත්‍රිකෝණය පාදයක දිග සෙන්ටිමීටර් කීයක් කියලාද දීලා තියෙන්නේ 6ක් කියලා තමයි අපි දීලා තියෙන්නේ. සමපාද කියන්නේ පාද තුනම සමාන රූපයක්. මේකට අපිට ඕන වෙනවා කවකටුව. කවකටුව ගැන කියනවා නම් කවකටුවේ මේ තියෙනවානේ කවකටුවේ උසට වඩා පැන්සල හැමතිස්සෙම කොට වෙන්න ඕනේ. කවකටුවේ තුඩ හොඳින් පැන්සලේ තුඩ හොඳින් නුල් වෙලා තියෙන්න ඕනේ. කවකටුවේ තුඩත් පැන්සලේ තුඩත් හැමතිස්සෙම මෙහෙම එක සමානව පිහිටන්න ඕනේ. එකක්වත් උසින් නෑ. මෙහෙම අපිට තියලා බැලුවා මේක සමානයි කියලා අපිට මෙහෙම දැනෙනවා. ඊට පස්සේ කවකටුව අර මෙහෙම වැනෙන්න බෑ. හොඳට මේ මෙතන එහෙම වැනෙනවා නම් මෙතන ඇණයක් තියෙනවා අපිට ඒක තද කරගන්න පුළුවන්. ඒත් හදාගන්න බැරි නම් අපි අලුත් කවකටුවක් ගන්න වෙනවා. ඒ වගේම තව අපිට ඕන වෙනවා පැන්සලක් සහ අපි මේකට සාමාන්‍යයෙන් අඩි රූල කියනවා. අපි ගණිතයේදී මෙයාට සරල ධාරය කියලා කියනවා. මුලින්ම අපි කරන්නේ රේඛාවක් ඇඳ ගන්නවා. ඒ රේඛාවට නිශ්චිත දිගක් ගන්නෙ නැහැ අපි. සාමාන්‍ය විදිහට අපි රේඛාවක් ඇඳ ගන්නවා. ඒ රේඛාවක් අඳිද්දී අපි මෙහෙම ගොඩක් එහෙම මේ එක උඩ එක අඳින්නේ එක රේඛාව ඇඳ අඩි රූල තිබ්බ රේඛාව ඇඳ එච්චර. ඊට පස්සේ අපි මේ සරල ධාරය දිග මැනලා කවකටුවට තමයි අපි සෙන්ටිමීටර 6ක් ලකුණු කරගන්නේ. ඒ සෙන්ටිමීටර 6 ලකුණු කරගනිද්දි මෙන්න මෙහෙම මේ බිඳුවේ ඉඳලා 6 කියන තැනට එනකන් තමයි අපි බලන්නේ. හැබැයි දැන් මම ඔයාලට පේන්න ඕන හින්දා මෙහෙම ඇල කරලා ලකුණු කරාට ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙහෙම තියලා කවකටුවත් අඩි රූලත් ඔයාගේ ඇස් මට්ටමේ තියාගෙන තමයි සෙන්ටිමීටර 6 ලකුණු කරන්න ඕනේ. නැත්තම් පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. මේ සෙන්ටිමීටර 6ක් අපි ලකුණු කරනවා. බිඳුවේ ඉඳන් තමයි 6 ලකුණු කරන්නේ. මේ අඩි රූල කෙලවරට එහෙම ගන්නෙ නැහැ. හරි. දැන් සෙන්ටිමීටර 6 අරගෙන අපි ඇඳගත්ත රේඛාවේ අපි කැමති තෝරගත්ත ලක්ෂයක් උඩ තියලා ඡාපයක් ඇඳ ගන්නවා. ඒ ඡාපය අඳින්නේ ඔහොම එක ඉරයි. ආයෙ ගොඩාක් මෙහෙම කර අඳින්නේ නැහැ. යා එක සාමාන්‍ය එක ඉරක් විතරයි අඳින්නේ. ඊට පස්සේ ඒ රේඛාවයි ඡාපයයි කැපිච්ච තැන මෙන්න මෙතන. අන්න එතන කවකටු තුඩ තියලා මේ පැත්තට අපි ඡාපයක් ඇඳ ගන්නවා. දැන් ඔන්න මේ රේඛාව අපි AB කියලා නම් කරගන්නවා. අපි හැමතිස්සෙම රේඛාවක් ඇඳොත් ත්‍රිකෝණයක් ඇඳිනවා නම් අපි ආව නම් කරගන්න ඕනේ. ඔන්න මෙයා 6 සෙන්ටිමීටර්. දැන් අපිට කවකටුව සමපාද ත්‍රිකෝණයක් හින්දා වෙනස් කරගන්න ඕනේ. සෙන්ටිමීටර් 6ම තමයි ගන්න ඕනේ. අපිට පුළුවන් මෙන්න මේ B ලක්ෂය කියන්නේ මේ ඡාපයත් මෙයා කැපිච්ච තැන B ලක්ෂයේ තියලා අපි මෙහෙම ඡාපයක් අඳිනවා. බලන්න මම කොයි වෙලේකවත් මෙහෙම කරලා අඳින්නේ නැහැ. එක රේඛාවක් අඳින්නේ. ඊට පස්සේ මෙන්න මේ A ලක්ෂයේ තියලා ආපහු ඡාපයක් ඇඳ. මෙන්න මෙයා අපි C කියලා නම් කරන්න පුළුවන්. දැන් මේ C දැන් සමහරක් විට අපේ චූටි දූල පුතාලා කරනවා මේ කොහේ හරි මෙන්න මේ කොහේ හරි තැනක ඉඳලා B ට යා කරනවා. එහෙම නෙමෙයි පුතේ. මෙන්න මේ දෙන්න මේ කැපෙන තැන ඡේදනයේ තැන මේ පොයින්ට් එකක් තියෙනවා. අන්නේ ලක්ෂයේ එතන ඉඳලා තමයි B ලක්ෂයට මෙන්න මෙහෙම යා කරන්නේ. ඔන්නෝම යා කරනවා. ඊට පස්සේ අපි මේක අඩි රූල තියලා ආපහු මේ C ලක්ෂයේ ඉඳන් Aට යා කරනවා. දැන් බලන්න අපි අඩි රූලෙන් මැනලා බලමු. මේ පැත්තත් සෙන්ටිමීටර 6යි. මේ පැත්තත් සෙන්ටිමීටර 6යි. ඒ වගේම මේ පැත්තත් සෙන්ටිමීටර 6යි. අපිට සෙන්ටිමීටර 6ක් විච්ච අපිට ඕන නම් මේම ලියන්නත් පුළුවන්. සෙන්ටිමීටර 6ක් විච්ච සමපාද ත්‍රිකෝණයක් තමයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ.